අස්වැසුම ජුනිමාස දීමනාව පද්ධතිගත කරලද. අස්වැසුම ජුනිමාස දීමනාව පද්ධතිගත කරලද කියලා ඔබට නිවසේ ඉඳලම ඉතාමත් පහසුවෙන්ම බලාගන්න පුළුවන් ක්‍රමවේදය තමයි අද ඔබට කියලා දෙන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් මේම ක්‍රමවේදය අරා කොහෙවත් රස්තය අඩු වෙන්නේ නැතුව ඔබට පුළුවන් ඔබේ නිවසේ ඉඳලම අස්වැසුම දීමනාව බැංකුගත කරලද කියලා බලාගන්න. ඉතාමත් පහසු ක්‍රමවේදයක් තමයි අපි අද ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ තිරේ දිස්වෙන මෙන්න මේ වෙබ් ලිපිනයට යන්න. මේ වෙබ් ලිපිනයට ගිහිල්ලා ඔබට පුළුවන් අස්වැසුම ජුනිමාස දීමනාව පද්ධතිගත කරලාද කියලා මේ තියෙන විදිහටම ඔබ ඉන්ටර්නෙට් භාවිතා කරන වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් එක, ඒ කියන්නේ සර්ච් බාර් එක තුල මෙන්න මේ තියෙන විදිහටම ටයිප් කරන්න. හරි. දැන් ටයිප් කරලා නම් ඉන්නේ ඕක සර්ච් කරන්න. එතකොට ඔබ ගෙන යනවා මෙන්න මේ වගේ ස්ථානයකට. ඒ කියන්නේ අස්වැසුම සමාජ සුබ සාධක දීමනා සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ගත වෙන්න මෙන්න මෙතන අස්වැසුම දීමනාව සම්බන්ධයෙන්. ඉතින් ඔබට පුළුවන් මෙන්න මෙතන මේ ස්ථානයෙන් ඔබට දෙආකාරයකින් ඔබගේ තොරතුරු සොයා බලන්න. කොහොමද? ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරලා ඔබට පුළුවන් ඔබගේ තොරතුරු සොයා බලන්න. එතකොට ජාතික හැඳුනුම්පත භාවිතා කරනවා නම් මෙන්න මෙතන ජාතික හැඳුනුම්පත් අංකයෙන් සොයා බලන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ ඊතලේ පල්ලෙහාට ඔබලා මෙතනින් තියෙනවා HH අංකය යොදලා මේ තියෙන household reference number කියලා search registry කියලා ඔබන් ඊට පස්සේ ඔබ ගෙනියනවා මෙන්න මේ වගේ ස්ථානයකට. ඉතින් ඔබට හම්බෙ ඔබගේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරිය වසම ඇප්ලිකේෂන් රෙෆරන්ස් නම්බර් එක, ඒ කියන්නේ HH අංකය සටහන් වෙනවා. ඊට පස්සේ කියන හිදුම්කරුගේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ඇඩ්‍රස් එක, ඔබ තේරලා ඉන්න අස්වැසුම කැටගරි එක, මේ හැමදේම මෙතනින් පෙන්නනවා. ඉතින් ඔබට මෙතනින් පහළට ගියන් පස්සේ ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ ජුනි මාස අස්වැසුම දීමනාව බැංකුගත කරන්න කලින් පද්ධතියට වැටලාද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔන්න බලන්න ඔබට ජුනි මාස දීමනාව දීමනාව බැංකුගත කරලා තියෙන්නේ. අපි බලන්නේ දැන් මේ පුව කැටගරි එකේ, ඒ කියන්නේ දුප්පත් කාණ්ඩේ දීමනාවක් සම්බන්ධයෙන්. ඉතින් ඔබට ජුනි මාස දීමනාව බැංකුගත කරන්න පද්ධතියට යොමු කරලා තිබෙන්නේ. ඉතින් 2026 ජූනි 12 වෙනි දින අස්වැසුම දීමනාව ඔවුන්ගේ ජුනි මාස දීමනාව පද්ධතිගත කරලා තිබෙනවා. ඉතින් අපි බලමු අස්වැසුම දෙවන අදියරේ අයට මේ අස්වැසුම දීමනාව පද්ධතිගත කරලාද කියලා. මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට තවම ඔබට අස්වැසුම දීමනාව පද්ධතිගත කරලා නැහැ. ඉතින් කියන්න කනගාටුයි, අස්වැසුම දෙවන අදියරයට තවම අස්වැසුම දීමනාව පද්ධතිගත කරලා නැහැ. ඉතින් ඉදිරියේදී බය වෙන්න එපා, ඔබට ඉදිරියේදී ඔබේ දීමනාව ලැබේවි. මෙන්න මේ විදිහට තමයි ඔබට ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම ඔබගේ අස්වැසුම දීමනාව පද්ධතිගත කරලාද කියලා බලා ගන්න සරලම ක්‍රමවේදය. ඉතින් මම මේ ලින්ක් එක වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔබට පුළුවන් එම ලිපිනය ක්ලික් කරලා අස්වැසුම දීමනාව වැටිලාද, ඒ කියන්නේ පද්ධතිගත කරලාද කියලා බලා ගන්න. ඉතින් සමාජ සුබ සාධක තොරතුරු එසනින් ඔබ අතරට ගෙන එන අපි SL 360 ප්‍රවෘත්ති නාලිකාවයි හැමදාමත් ඔබට සමාජ සුබ සාධක තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා ඒ වගේම බෙල් බටන් එකත් ඔන් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කර සැනින් ඔබට නොටිෆිකේෂන් එකකින් දැන ගැනීම සඳහා. ආමෙම තවත් වීඩියෝ එකකින් ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.